මහත්තයා හඳුන් කුරු පැකට්ටයක් ගන්නවද? මහත්තයා හඳුන් කුරු පැකට්ටයක් ගමු. මහත්තයා හඳුන් කුරු පැකට්ටයක් ගමු. මහත්තයා හඳුන් කුරු පැකට්ටයක් ගන්නවද? හෙලෝ. ඔබට මම පස්සේ ගන්න. අපේ ඔක්කොම මලේ අලුත් බිස්නස් එකක් පටන් දෙනවා කියපන් මේ පැත්තට නිකන් හඳුන් කුරු ගමු කියලා. එනවා ඉඳපන් පොඩ්ඩක් මම බලලා ඔබට කෝල් එකක් ගන්නම්. අර ඉන්නේ අපේ සමරේ අයියන්ට නේද? කියලා බලන්න ඕනි මගේ අදහස කොහොමද කියලා. අහලා බලමුකෝ බලන්න අපේ ඔක්කොම මලයාගෙන් මේ පටන් ගත්ත අලුත් බිස්නස් එක මොකක්ද කියලා. ඔක්කොම මලයා මොකද බං ගොඩක් සතුටින්? උඹ අලුත් බිස්නස් එකක් පටන් ගත්තද? සමරේ අයියන්ට කියන්න මම අද සුපිරි බිස්නස් එකක් හොයාගත්තා. සල්ලි හොයතකි සුපිරියට. කියපන්කො බලන්න ඔබ සුපිරි බිස්නස් එක මොකක්ද කියලා එහෙනම් මට. මං අද කඩයක් ළඟ ඉන්නකොට මං දැක්කා හඳුන් කුරු පැකට්ටයක් අතේ තියාගෙන ඉන්න පොඩි කෙල්ලෙක්. ඉතින් ඊට පස්සේ මං විනාඩි 15ක් විතර බලාගෙන හිටියා ඒ පොඩි කෙල්ල දිහා. ඒ කෙල්ල කඩෙන් එළියට එන හැම මිනිස්සයාටම හඳුන් කුරු පැකට් එක දෙක් කර හඳුන් කුරු පැකට්ටයක් ගමු මහත්තයා, හඳුන් කුරු පැකට්ටයක් ගමු, හඳුන් කුරු පැකට්ටයක් ගන්නවද කියලා අහහ යනවා. ඉතින් යකෝ ඒකේ කෙල්ලගේ බිස්නස් එක වෙන්න ඇති. පිස්සුද සමරේ යන්නේ. ඒක බිස්නස් එක නෙවෙයි. හඳුන් කුරු පැකට්ටයක් ගන්න හැම මිනිස්සයාම හඳුන් කුරු පැකට් එක ගන්න නැතුව කීය හරි දීලා යනවා. විනාඩි 15ට මම බලාගෙන හිටියා රුපියල් 500ක් විතර මිනිස්සු දීලා ගියා. ඉතින් දැන් උඹත් හදන්නේ හඳුන් කුරු පැකට්ටයක් තියාගෙන මිනිස්සු ගැසෙන තැන්වල ඉඳද? ඉඳා ගන්නද හදන්නේ? සමරේ යන්නේ දන්නේ නැහැ අවසානට තමයි හොඳම වැඩේ වුනේ. කියපන්කො බලන්න ඔබේ කතාවේ හොඳම වැඩේ මොකක්ද කියලා. සමරේ අයියන්ට කියන්නේ කඩේ ඇතුළේ ඉඳලා ආවා රවුල වවාගත්තු කළු ලොකු මිනිස්සෙක්. ඒ මිනිස්සයා ඇවිල්ලා හඳුන් කුරක් ගන්නවද කියලා අහපු අර පොඩි කෙල්ලගෙන් හඳුන් කුරු පැකට් එක කීයද කියලා ඇහුවා. ඉතින් ඒ කෙල්ල කිව්වා රුපියල් 100යි කියලා. ඉතින් මෙච්චර වෙලා මිනිස්සු ගත්තේ නැහැ හඳුන් කුරු පැකට් එක සල්ලි විතරක් දීලා ගියා. ඉතින් ඒ මිනිස්සයා සල්ලි දීලා හඳුන් කුරු පැකට් එකක් ගත්තා. ඊට පස්සේ තමයි හොඳම සිද්ධිය වුනේ. මොකද්ද බං ඔක එකපාර කියපන් කොච්චර රහ කර කියන්නේ. සමරේ අයියන්ට කියන්නේ හඳුන් කුරු පැකට් එක අර මිනිස්සයා අරන් ගියා විතරයි. අනිත් පැත්ත බැලුවා. ඊට පස්සේ මමත් බැලුවා මේක පොඩි කෙල්ල කොයි පැත්ත කාගේ දිහාද මේ බලන්නේ කියලා. ඒ බලනකොට ඒ කෙල්ලගේ අම්මත් ඒ බිල්ඩින් එකේ එහා පැත්ත කෙළවරේ ඉඳගෙන ඉන්නවා. බලනකොට ඒක හඳුන් කුරු පැකට් එක නේ අතේ තිබිලා තියෙන්නේ. ඉතින් ඒක අර මිනිස්සයා අරන් ගියාට පස්සේ ආයි හඳුන් කුරක් ගමු කියන්නේ එකක් නෑනේ. ඉතින් අම්මට කිව්වා ගත්තා කියලා. ඊට පස්සේ මේ බැලින්නම් දෙන්නම එකතු වෙලා යනවා යන්න. එතකොට එක හඳුන් කුරු පෙට්ටියක් තියාගෙනද මේ හඳුන් කුරු ගමු කිය මේ ඒ පොඩි කෙල්ල ඉඳලා තියෙන්නේ. ඒකනේ සමරේ අයියන්ගේ රුපියල් 100 හඳුන් කුරු පැකට් එකෙන් රුපියල් 500ක් හෙව්වා. තව හඳුන් කුරු පැකට් 3-4ක් තියාගෙන හිටියා රුපියල් 2000-3000ක් හොයාගෙන යන්න තිබ්බා. ඉතින් හිතලා බලන්නකෝ දවසම හඳුන් කුරු පැකට් එකක් තියාගෙන හිටියානම් නිකන් දෙන සල්ලිම කීයක්ද? ඉතින් මාත් මේ පුරුදු වෙන්නේ ඒ වගේ හඳුන් කුරු පැකට් එකක් තියාගෙන සේනගේ ගැවසෙන ස්ථානවලට ගිහලා හඳුන් කුරු විකුණන්න. අනේ ඔක්කොම මලයෝ. ඔබටත් වෙන වැඩ නැතුවට කරන්න හිතන දේවල්. සමරේ අයියන්ට එක්ක කතා කර හිටියොත් මට මේ වගේ බිස්නස් එක කරගන්න වෙන්නේ. ඕම් මං යනවා යන්න. සිරියම්මේ සාර නෙංගි විහද මෝර ඔපේ මේ අමදාලා